හායි යාළුවනේ, අද මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ AS Graphic Studio YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න දන්නේ කොහොමද CapCut app එක use කරලා මේ YouTube intro video එකක් කොහොමද අපි හරියටම edit කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේ වැඩේ කරගන්න අපිට CapCut app එකයි Google app එකයි. ඉතින් අපිට මුලින්ම මේ intro video එක හදන්න අවශ්‍ය වෙනවා මේ YouTube intro background video එකක්. ඉතින් අපි මේ background video එක upload කරගන්න වෙන අපිට Google එක හරහා. ඉතින් අපි මුලින්ම Google එකට ගිහිල්ලා ඒකේ search කරගන්න ඕනේ Pixabay කියලා. මට පොඩ්ඩක් සිග්නල් නැහැ. ඉතින් ඕන් දැන් 4G වෙනවා දැන්. හරි. දැන් ඔයාලට මෙතන පෙන්නනවා Pixabay කියලා වෙබ් එකක්. ඉතින් අපි මේ වෙබ් එක ඕපන් කරගන්න ඕනේ. මගේ data connection එක පොඩ්ඩක් slow. ඔයාලගේ data connection එක speed නම් ඔයාලට internet quality එක සහ වේගවත් මේ වැඩේ කරගන්න පුළුවන්. හරි. දැන් අපි මේ Pixabay කියන එක ඕපන් වුණා. දැන් අපිට දැන් ඔයාලට මෙතන පෙන්නනවා explore photos, vectors, videos, music, sound effects, 3D models සහ GIFs කියලා මේ options කීපයක්. ඉතින් අපි මේකෙන් දැන් අපි YouTube intro video එකක් නේ. එහෙනම් අපි මේකෙන් select කරගන්න ඕනේ videos කියන එක. ඉතින් මේ videos කියන option එක select කරලා පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා search bar එකේ search for videos කියලා. ඉතින් අපි මේ search for videos කියන search bar එකේ අපි search කරගන්න ඕනේ intro video කියලා. දැන් අපේ intro video කියන එක ඕපන් වුණා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ intro videos වලට අදාළ background videos කීපයක් මෙතනින් පේනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ background videos download කරගන්න. දැන් මම මේක එකක් පෙන්නන්න කොහොමද download කරගන්නේ කියලා. මේ වීඩියෝ එකක් උඩ ක්ලික් කරලා ඔයාලා කැමති වීඩියෝ එකක් උඩ ක්ලික් කරලා මෙතන download කියලා බටන් එකක් තියෙනවා. ඒ download බටන් එක ක්ලික් කරාම මෙතනින් එනවා ඒකේ MB ප්‍රමාණය එහෙම පෙන්නලා එනවා. ඉතින් ඒක අපි මම දීලා තියෙන 960 ගුණ කිරීම 540. ඉතින් ඒක තියෙද්දිම අපි download කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඉතින් මේක දැන් download වෙනවා. මේ විදිහට තමයි ඔයාලා YouTube intro video එකක් හදන්න මේ මුලින්ම background video එකක් download කරගන්නේ Pixabay එක හරහා. මේවට කිසිම copyright වදින්නේ නැහැ මේ videos වලට. ඉතින් අපි ඊගාවට යමු CapCut මේ app එකෙන් කොහොමද YouTube intro video එකක් edit කරගන්නේ කොහොමද කියලා. හරි, මම දැන් මේකෙන් back වෙනවා. හරි, දැන් මම ඕපන් කරගන්න යන්නේ CapCut app එක. ඉතින් මේ තියෙන CapCut app එක. ඉතින් CapCut app එකට ගිහිල්ලා ඔයාලට මෙතන දකින්න පුළුවන් new video කියලා එකක් තියෙනවා. edit photo කියලා එකක් තියෙනවා. අපි දැන් edit කරගන්න වීඩියෝ එකක් නේ. එහෙනම් අපි new videos කියන එක උඩ ක්ලික් කරනවා. ඉතින් දැන් මම download කරගත්තා. මෙතන වීඩියෝ එකක් background වීඩියෝ එකක්. ඉතින් මේ තියෙන්නේ මේක තමයි මම download කරගත්තේ මේ background වීඩියෝ එක. මේක
මේක තමයි මම ඩවුන්ලෝඩ් කරගත්ත බෑග්ග්‍රවුන්ඩ් වීඩියෝ එක. ඉතින් ඒක මම ඇඩ් කරගන්නවා මුලින්ම මේ වීඩියෝ එක හදන්න. ඉතින් මේ තියන්නේ මේක තමයි දැන් මම ඇඩ් කරගත්ත වීඩියෝ එක. මේ ඔයාලට දැන් ප්ලේ බටන් එක පෙන්නනවා. ඒ ප්ලේ බටන් එක ක්ලික් කරලා ඉවරලා ඔයාලට මේ වීඩියෝ එක ප්ලේ කරලා බලන්න පුළුවන්. ඉතින් මේ තියන්නේ මම දැන් ඇඩ් කරගත්ත බෑග්ග්‍රවුන්ඩ් වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක අපි මේ වීඩියෝ එකට තව ටිකක් ක්ලික් කරලා මේක අපිට තප්පර 10ක් දක්වා ඇදගෙන යන්න පුළුවන්. හරි. ඉතින් මේක තමයි අපි බෑග්ග්‍රවුන්ඩ් වීඩියෝ එක. හරි. ඔයාලට පේනවා ඉතින් දැන් මෙතන මේ CapCut එකේ watermark එක තියෙනවා. මේ watermark එක ඔයාලට අවශ්‍ය නම් ඒක එහෙම තියාගන්න පුළුවන්. මම මේ watermark එක අයින් කරනවා. ඒක අයින් කරන්නේ මෙතන මේ watermark එක උඩ ක්ලික් කරලා ඉවරලා මෙතන delete කියන බටන් එක තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මේ watermark එක දැන් මේ වීඩියෝ එකකින් ඉවත් වෙලා තියෙනවා. හරි යාළුවනේ දැන් අපිට මේකට අපේ YouTube channel එකේ logo එක add කරගන්න ඕනේ. ඉතින් මේ logo එක add කරගන්නේ ඔයාලට දැන් මෙතනින් අපි back වෙන්න ඕනේ. back වුණාට පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා edit කියලා එකක් තියෙනවා, audio කියලා එකක් තියෙනවා, text කියලා තියෙනවා, effects කියලා තියෙනවා, overlay කියලා තියෙනවා, captions කියලා තියෙනවා, filters කියලා, adjust කියලා තව මේ options කීපයක්ම තියෙනවා. ඉතින් අපි මේකෙන් අපි උඩින්ම මේ සිලෙක්ට් කරගන්න මේ overlay කියන ඔප්ෂන් එක. ඉතින් මේ overlay කියන එකට ගියාට පස්සේ මෙතන add overlay කියලා එකක් තියෙනවා. ඒ add overlay මේක උඩ අපි ක්ලික් කරන්න ඕනේ. මොකද දැන් අපි මේකට add කරගන්න හදන logo එකක්. ඒ logo එක තියෙන්නේ photos එකේ. photos එකට ගිහිල්ලා ඉවරලා අපිට අවශ්‍ය කරන logo එක අපි හොයාගෙන ඉවරලා add කරගන්න ඕනේ මේ logo එක. මේ තියෙන්නේ logo එක. ඉතින් මේක අපි add කරගන්නවා මෙතනට. ඔයාලට පේනවා ඇති මේ logo එක කිසිම විටක මෙතනට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් අපි මේ logo එක මේවා කරලා ඉවරලා ඒක උඩ අපි ටච් කරගෙන ඉඳලා ඉවරලා ඒක මෙහෙට තව ටිකක් ඇදගෙන යනවා. ඉතින් ඔන්න අපි දැන් මෙතනට මේ logo එක ගෙනල්ලා තියා ගන්නවා. නේ එතනට සෙට් තව ටිකක් මෙහෙට ඇදලා ගන්නවා ඒක. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එකට මේ logo එක ඇඩ් වෙලා තියෙනවා. ඒත් මේ logo එකට කිසිම quality එකක් නැහැ මේ වීඩියෝ එකේ. ඒකට මොකද මේක නිකම්ම මේ YouTube මේ වීඩියෝ එකට ඇඩ් වෙන්නේ නැතුව තියලා ඉවරලා මේකට අපි animation එකක් යොදා ගන්න ඕනේ. animation එකක් යොදාගද්දී මෙතන animations කියන එකට ගිහිල්ලා මෙතන in out combo කියලා මෙතන options තුනක් තියෙනවා. in එකෙන් කරන්නේ ඔයාලා හදන logo එක මුලින්ම මේ වීඩියෝ එකට ඇඩ් වෙද්දි කොහොමද ඒක ඇඩ් වෙන්නේ කියලා තමයි එතන පෙන්නන්නේ. මම මෙතන මේ flare spiral කියලා එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරනවා. ඒක උඩ ක්ලික් කරාට පස්සේ මෙතන ඊට පස්සේ out වෙන්න ඕන විදිහත් ඒකම පෙන්නනවා. out වෙන්න ඕන විදිහට මම දෙනවා මෙන්න මේක. හැබැයි මට ඒක දුන්නට හොඳයි මේක දෙන එක. හරි යාළුවනේ දැන් අපි ඒක දුන්නා කොම්බෝ එකකින් වෙන්නේ දැන් වීඩියෝ එකේ තියෙන තුරු මොකද මේ අපේ logo එකත් වීඩියෝ එකේ තියෙන ටයිම් එක අනුව ඒ ටයිම් එකට මේකේ ඒ වීඩියෝ එක පවතින විදිය තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන් මේක අර හැම වෙලෙම වගේ ඒ වීඩියෝ එක තියෙන logo එක දෙදරන විදියට හදාගන්න. එහෙම නැත්නම් අපිට in out එකෙන් උනත් මේවා කරගන්න පුළුවන් අපි combo එක add කරන්නේ නැතුව. හැබැයි combo එක add කරනවට වැඩිය හොඳයි in එකේ out එකේ විතරක් තියෙන එක. මොකද logo එකක් ඇවිල්ලා ඒක ලස්සනට තියෙන්න ඕන හින්දා in එකයි out එකයි විතරක් අපි add කරලා combo එක add කරන්න නැතුව ඉමු. හරි දැන් මෙතන මේ හරිය ලකුණට අපි press කරනවා. ඔක තමයි දැන් අපි මුලින්ම වීඩියෝ එක. ඉතින් මොකද මේ විදිහට තමයි අපේ වීඩියෝ එක මුලින්ම ප්ලේ වෙන්නේ.
හරි ඊට පස්සේ අපි මේක තව පොඩ්ඩක් අපි කුඩා කරගමු. කුඩා කරලා ඉවරලා මේක අපි තව ටිකක් උඩට ඇදගෙන යමු. හරි ඉතින් මට මේ ඉන් කියන්නේ ඇනිමේෂන් එක අවුල් ගිලින් තියෙන්නේ. ඉතින් මම ඒක වෙනුවට මම දැන් මෙතනට සෙට් කරනවා මෙන්න මේ ඇනිමේෂන් එක. මේ ඇනිමේෂන් එක හොඳයි එතනට. ඉන්න එකට. මම ওই විදිහට තමයි දැන් අපි වීඩියෝ එක මේ අපේ ලෝගෝ එක කොහොමද මෙතන ක්‍රියේටින් වෙන්නේ කියලා. ඉතින් අපි ඊට පස්සේ දැන් මෙතනින් අපි බෑක් වෙන්න ඕනේ. බෑක් වුණාට පස්සේ අපිට අපේ channel එකේ නම මේ වීඩියෝ එකට ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකට කරන්නේ මෙතන ටෙක්ස්ට් කියලා එකක් තියෙනවා. ටෙක්ස්ට් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතන ඇඩ් ටෙක්ස්ට් කියලා එකක් තියෙනවා. ඒ ඇඩ් ටෙක්ස්ට් කියන එකට යනවා. ඒකට ගියාට පස්සේ මෙතන එන්ටර් ටෙක්ස්ට් කියලා එකක් තියෙනවා. එන්ටර් ටෙක්ස්ට් එකෙන් මම මගේ YouTube channel එකේ name එක මෙතන type කරනවා. AS Graphic Studio. මේක තමයි මගේ YouTube channel එකේ name එක. ඉතින් ඔයාලට මෙතන fonts කියලා එකක් තියෙනවා. මේ fonts කියන එකෙන් කරන්නේ අකුරු වල අකුරු වල හැඩය වෙනස් කරනවා. මම මේකට යූස් කරන ඉටලික්. ඒ කියන්නේ අකුරු ඇලවිලා තියෙනවා. ඉතින් මෙතන styles තියෙනවා. styles කියන option එකට ගියාට පස්සේ අපිට දැක් ගන්න පුළුවන් මෙතන මේ style කීපයක්ම තියෙනවා. මේ style ටකින් බලද්දි මේ තව තියෙනවා. තව කීපයක් styles දැක් ගන්න පුළුවන්. මම මෙන්න මේ style එක තමයි දැන් මේකට දෙන්න යන්නේ. මෙතන effects කියන option එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන trending තියෙනවා, new year තියෙනවා, classics තියෙනවා. මම මේ effects කියන එකට ගියාම මම මෙතන use කරන්නේ art. මේ effects එක හොඳයි කියලා මට හිතෙනවා. මෙතන animations තියෙනවා. ඒ කියන්නේ මේ name එක animation එක. ඒකත් අර මේ මොකද්ද logo එක වගේ තමයි. මේකත් මේ name එකට animation එකක් දාලා. ඉතින් මේකට මම use කරන්නේ මෙන්න මේක. මේක තමයි in එක විදියට අපි මම use කරන්නේ මුලින්ම. ඊට පස්සේ මෙතන out එක. out එක මම හදන්නේ animation එකේ මම data connection එක පොඩ්ඩක් slow වෙලා තියෙන හින්දා මේක පොඩ්ඩක් slow වගේ පේනවා. ඉතින් මෙතන in එක මේක out එක. හරි. මම මේකේ out එකට දෙනවා මෙන්න මේක. හරි යාළුවනේ. මම මෙතන හරි කියන මේ හරි ලකුණ උඩ ක්ලික් කරාම ඔයාලට දැක් ගන්න පුළුවන්. දැන් මෙතන AS Graphic Studio කියන එක මුලට එන්නේ. මේක ඒඳ අපි මේක උඩ මෙහෙම ක්ලික් කරලා අපි මේක පල්ලෙහාට අරන් ගිහලා ඉවරලා අපේ ලෝගෝ එක තිබ්බ තැනට යටින් අපි තියාගන්න ඕනේ. හරි. අපි තව ටිකක් මේ name එක පොඩ්ඩක් පල්ලෙහාට ගමු. හරි. දැන් ඔයාලට පේනවා ඇති මෙතන ලෝගෝ එකෙන් කලින් අපි මේ ටයිප් කරපු ටෙක්ස්ට් එක එනවා. එහෙනම් අපි ලෝගෝ එකත් එක්කම මේ ටෙක්ස්ට් එකත් මේ වීඩියෝ එකට ඇඩ් වෙන්න ඕන හින්දා අපි තව ටිකක් මේක තව පොඩ්ඩක් ඇදගමු මෙහෙට. හරි. යාළුවනේ ඔයාලට පේනවා ඇති දැන් අපිට මේ YouTube intro වීඩියෝ එකේ 75ක් පමණ ඉවරයි. ඉතින් දැන් අපිට තව මෙතන YouTube එක ලෝගෝ එකක් YouTube ලා ඒ කියන්නේ YouTube app එකේ ලෝගෝ එක වගේ මෙතන සයිඩ් එකෙන් අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඒකටත් අපි කරන්නේ මෙතනින් අපි මුලින්ම බෑක් කරලා යමු. ඉතින් ඒකට අපි කරන්නේ මෙතන overlay කියන එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ මේකේ ආයෙත් add overlay යනවා. add overlay ගියාට පස්සේ මෙතන YouTube මම මේ download කරගත්ත මේ ලෝගෝ එකක් තියෙනවා. ඒ ලෝගෝ එක උඩ ගිහිල්ලා ඒක add කරනවා. add කරලා ඉවරලා ඒක තව පොඩ්ඩක් අපි මේක පුංචි කරගෙන හරි යාළුවෝ. ඉතින් අපිට දැන් මේක
දැන් නිකම්ම ඒ ලෝගෝ එකත් අපි ඒ උඩ නිකම්ම තියලා හරියන්නේ නැති හින්දා මම කරන්නේ ඒකටත් අර වගේ ඉෆෙක්ට් එකක් මේවා කරගන්න. ඉෆෙක්ට්ස් නෙමෙයි මේ සෝරි ඇනිමේෂන් එක. ඉතින් අපි ඒකට ඇනිමේෂන් එකක් හදන්න කරන්නේ මේ ලෝගෝ එක මේ ට්‍රැක් එක උඩ අපි එක සැරයක් ක්ලික් කරලා ඉවරලා මේක ඇනිමේෂන් තියෙනවා. ඒකේ ඉන් එක මේවා කරනවා. ඉන් එකට මම දෙන්නේ ඉන් එකට මෙන්න මේක දෙනවා. අනේ ඊට වැඩි ලස්සනයි මේක දුන්නොත්. හරි ඊට පස්සේ අවුට් එක විදියට මම දෙනවා. මෙන්න මේක තමයි මම අවුට් එක විදියට දෙන්නේ. ඉතින් ඔයාලට දැක් ගන්න පුළුවන් දැන් මේක තමයි මගේ YouTube intro වීඩියෝ එක විදියට එන්නේ. මේක ටිකක් ලස්සනට ඇවිල්ලා තියෙනවා දැන්. ඉතින් දැන් මෙතන 75ක් විතර ඉවරයි. ඉතින් අපි දැන් මෙතනට මේ YouTube intro audio එකක් අපි ඇඩ් කරගන්න ඕනේ. මෙතන ඔයාලට මේ වීඩියෝ එකේ මොකක් හරි සවුන්ඩ් එකක් audio එකක් කරේ මේ තියෙනවා නම් ඒ audio එක ඔයාලට මියුට් කරගන්න පුළුවන්. මේ මෙතන මියුට් ක්ලිප් කියන ඔප්ෂන් එකට ක්ලික් කරාම ඉතින් හරි දැන් මගේ කොහොමත් මේ මියුට් එකෙන් මොකද audio එකක් නැහැ නේ. හරි මම කොහොමත් ඒක මියුට් කරා. ඉතින් දැන් අපි මුලින්ම මේක දැන් audio එකක් අපි ඇඩ් කරගන්න ඕනේ නේද? මෙතනින් බෑක් වෙමු. බෑක් කරලා ඉවරලා ඔයාලට මෙතන පෙන්නනවා ඇති audio කියලා ඔප්ෂන් එකක්. මේ ඔප්ෂන් එකට ක්ලික් කරන්න ඕනේ ඉතින්. මෙතන එක්ස්ට්‍රැක්ට් තියෙනවා. මෙතන සවුන්ඩ්ස් කියලා එකක් තියෙනවා. අපි එක්ස්ට්‍රැක්ට් යන්නේ නැතුව මෙතන සවුන්ඩ්ස් කියන එක උඩ එක්සර ක්ලික් කරමු. මෙතන සවුන්ඩ්ස් කියන එක උඩ ඔයාලා ක්ලික් කරාට පස්සේ දැක් ගන්න පුළුවන් මෙතන ඒ කැප් කට් එකෙන්ම අපිට යූස් කරන්න දීලා තියෙනවා මේ ඔඩියෝ ට්‍රැක් වගේ. ඉතින් මේ ඒවා යූස් කරාම අපිට කොපිරයිට් වදිනවා. ඒ හින්දා කොපිරයිට් වදින්න නැති වෙන්න මම Google එකෙන් ඩවුන්ලෝඩ් කරත මේ කොපිරයිට් වදින්න නැති වෙන්න මේ ඉන්ට්‍රෝ වීඩියෝ එකට ගැලපෙන විදිහට ඔඩියෝ ටිකක්. ඉතින් මම ඒ ඩවුන්ලෝඩ් කරගත්ත ටික ගන්න මෙතන මේ මෙහා පැත්තේ තියෙන ෆයිල් ෆෝල්ඩර් එක ලොගෝ එකක් තියෙන ආන්ගේ ලොගෝ එකට ගිහිල්ලා ඉවරලා මෙතන එක්ස්ට්‍රැක්ට් කියන එක යන්නේ නැතුව මෙතන ඩිවයිස් එකට යනවා. ඉතින් දැන් මෙතන මගේ ඒක හොයාගන්න අමාරුයි. මෙතන ඉන්ට්‍රෝ කියන එක හොයාගන්න අමාරුයි. ඉන්ට්‍රෝ වීඩියෝස් ටික මම මෙතනින් සර්ච් කරනවා. මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන ඒ හින්දා ඉන්ට්‍රෝ කියලා මේව කරගන්නවා. මම මෙතනින් දෙනවා මෙන්න මේ සිනමැටික් ඉන්ට්‍රෝ කියන ඔඩියෝ ට්‍රැක් එක. හරි මේ ඔඩියෝ ට්‍රැක් එක දුන්නාට පස්සේ ඔන්න යාළුවනේ මම ඔයාලට දැන් මේක ප්ලේ කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි අපේ YouTube intro වීඩියෝ එක මුලින්ම හැදෙන්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේ මෙතන මේ සවුන්ඩ් ට්‍රැක් එක මෙතනින් පොඩ්ඩක් දික් වෙලා තියෙනවා. ඉතින් අපි මේ සවුන්ඩ් ට්‍රැක් එක උඩ එකපාරක් ක්ලික් කරලා ඉවරලා මෙතන ස්ප්ලිට් කරගන්න. හරි. එහෙම ස්ප්ලිට් කරලා පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ සවුන්ඩ් ට්‍රැක් එක මෙතනින් දෙකට කැඩෙනවා. හරිද? දැන් කැඩලා තියෙන මේකටම තිබ්බ සවුන්ඩ් ට්‍රැක් එක මෙතනින් මේ කෑල්ල වෙන්නුණා. ඉතින් අපි මේ වෙන්නුන කෑල්ල උඩ ක්ලික් කරලා ඉවරලා මෙතන ඩිලීට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒ ඩිලීට් කියන බටන් එකට ක්ලික් කරනවා. හරි. දැන් ඔයාලට පේනවා ඇති මේක වීඩියෝ එකේ ගානටම මේ වෙලා තියෙනවා. හරි යාළුවනේ දැන් අපි මේ YouTube intro වීඩියෝ එක හදලා ඉවරයි. ඉතින් ඔයාලට මේ intro වීඩියෝ එක දැන් අපිට තියෙන්නේ එක්ස්පෝර්ට් කරගන්න. එක්ස්පෝර්ට් කරගන්න මෙන්න මේ මෙතන උඩ තියෙන එක්ස්පෝර්ට් බටන් එක උඩ ක්ලික් කරනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන එක්ස්පෝර්ටින් වෙනවා. එක්ස්පෝර්ටින් CSV කියලා එකක් වෙලා තියෙනවා. ඔයාලා මේක එක්ස්පෝර්ට් එද්දී ඔයාලා කීරවත් මේ ඔයාලගේ මේ කැප් කට් එකෙන් ඔයාලා ක්ලෝස් වෙන්න හොඳ නෑ. නැත්තම් මේ ස්ක්‍රීන් එක ලොක් කරන්න හොඳ නෑ. මොකද ඒක මේ එක්ස්පෝර්ට් වෙන එක නවතින්න පුළුවන්. ඒ විදිහට වුණොත් එහෙම. හින්දා කවදාවත් මේක එක්ස්පෝර්ට් වෙද්දී මේ කීරවත් ඔයාලගේ ස්ක්‍රීන් එක ලොක් කරන්නවත් මේකේ මේ ඇප් එකෙන් ක්ලෝස් වෙන්නවත් යන්න එපා. හරි. දැන් අපේ YouTube intro වීඩියෝ එක මේ එක්ස්පෝර්ට් වෙලා ඉවරයි. දැන් ඔයාලට මෙතන පෙන්නනවා YouTube කියලා පෙන්නනවා, WhatsApp කියලා පෙන්නනවා, Facebook කියලා පෙන්නනවා, Instagram කියලා පෙන්නනවා, Stories කියලා පෙන්නනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකම දැන් මෙතන
ඩන් එක දෙන්න කලින්ම ඔයාලට මෙතන මේ TikTok එකට, YouTube එකට, WhatsApp එකට, Facebook එකට මේ ඇප් ටික ඔයාලට මේකෙන් ෂෙයා කරගන්න පුළුවන් මේ CapCut link එකත් එක්කම. ඉතින් මම එහෙම කරන්න යන්නේ නැහැ. දැන් මේක අපි මේක ඩන් එකෙන් දැන් සේව් කරගත්තා. ඉතින් ওই විදිහට තමයි යාළුවනේ අපි CapCut app එකෙන් මේ ඒ කියන්නේ ෆෝන් එකේ තියෙන මොබයිල් CapCut app එකෙන් කොහොමද මේ YouTube intro වීඩියෝ එකක් හදාගන්නේ කියලා. හරි. ඔයාලට මේ මගේ වීඩියෝ එකෙන් අදහසක් ගන්න පුළුවන් නම් මගේ වීඩියෝ එක subscribe කරලා like එකක් දාලා notification bell icon එක click කරගෙන යන්න. එහෙනම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. Thank you.